ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ බුද්ධ ආගම 6 වෙනි ශ්‍රේණිය. ඒ පොතේ සඳහන් වෙනවා ධර්ම චක්‍රයක්. අන්න ඒ හරහා තමයි මේ ප්‍රශ්නය මතුවෙන්නේ. ආණ්ඩුව ඒ විදිහට මොඩියුලේ ධර්ම චක්‍රය මේකයි හඳුන්වනකොට ඊට පස්සේ විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේ මතු කරනවා මෙන්න මේක අපේ ලාංඡනය කියලා. ඒතර දැන් ලාංඡන දෙකක්. එකක් අපි එතරම් දැකලා නැති එකක්. ඒ වගේම එකක් ඊටාම සුහුරු ලෙස අපිට බද්ධ වෙච්ච එකක්. ඒතර කොහොමද මේ ලාංඡන දෙකක් ආවේ? මෙන්න මේ අවස්ථාවේ ජනමාධ්‍ය අමාත්‍යවරයා කියනවා මෙන්න මේක තමයි නීතිගත දේ. මොකද්ද නීතිගත දේ? එතුමා සාධක සහිතව ඉදිරිපත් කරනවා අපේ ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය. ඒ කියන්නේ අග්ගමහා පඬිතුක බලංගොඩ සෝරත ස්වාමීන් වහන්සේ ඇතුළු ත්‍රිකුණාමලේ ආනන්ද හාමුදුරුවෝ ඒ වගේ සත්නමක් එකතු වෙලා හැදුන සම්පාදක මණ්ඩලය විසින් නිර්දේශිත ලෝගෝව මේක අපි 2600 සම්බුද්ධ ජයන්තියටත් පාවිච්චි කරලා තියෙනවා. මෙන්න මේ කාසිය මේ කාසිය තමයි එතුමා ඉදිරිපත් කරේ කියලා මේකේ නීතිගත බව එතුමා විග්‍රහ කරනවා. ඇත්තටම අපිට රටේ පාවිච්චි කරන ඕනම පොදු දෙයක්, පොදු ලාංඡනයක් වේවා ඕනම දෙයක් රටේ නීතිය බවට පත් වෙන්න ඕනේ. ඒකෝර තමයි අපි කාටත් ඒක නිර්වුල්ව පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම අපේ රාජ්‍ය ලාංඡනය වගේ රාජ්‍ය ලාංඡන 1972 සිරිමාර්ග්‍ය බණ්ඩාරනායක මැතිණියගේ අලුත් ජනරජ ව්‍යවස්ථාව හරහා ස්ථාපිත වෙච්ච ලෝගෝව අද ඒක ලෝකම පිළිගන්නවා. එතකොට මේ අලුත් ධර්ම චක්‍රය. ඇතර අලුත් ධර්ම චක්‍රය කියලුවේ ඒක ටිකක් අලුත් නිසාමයි මම මේ කියන්නේ. ඇතර මගේ මේ අදහස විරෝධ කල්පයක් දක්වන්න නෙමෙයි. මේ ලෝගෝ සම්බන්ධව පොඩ්ඩක් හදාරනකොට මට දකින්න ලැබිච්ච දෙයක් තමයි මම මේ ප්‍රකාශ කරන්නේ. මම නැවතත් කියන්න ඕනේ විරෝධයක් දක්වන්න නෙවෙයි. යම්කිසි කරුණක් දක්වන්න. සාධක සහිතව. මේ ලෝගෝවට අපිට පාදක වෙන්නේ ධර්ම චක්‍රය, අශෝක චක්‍රය. ධර්ම චක්‍රය, අශෝක චක්‍රය කියලා මම දෙකක් කිව්වේ. මොකද දන්නවද? අශෝක රජතුමාගේ කාලේ සාංචි විහාරය නිර්මාණය කරනවානේ. සාංචි විහාර ව්‍යාපෘතියක් ඒක. එතකොට ඒකේ ගල් කැටයම් විශේෂ වාහල් කඩවල තියෙන ගල් කැටයම් ඉතාම ප්‍රකටයි. ඒ වගේම ඉතාම සියුම්, ඉතාම සුන්දර කලා නිර්මාණ අදටත්. මේ ගල් කැටයම් වල බුදුන් වහන්සේ වෙනුවට වුන් යොදාගෙන තිබුණා බෝධිය. ඒ කියන්නේ බෝගස. ඊළඟට චෛත්‍ය යොදාගෙන තිබුණා. ඒ චෛත්‍යය තමයි වන්දනාමාන කරන විදිහට ඕවසියන් දක්වලා තිබුණේ. ආයතනක සඳහන් වුණා චෛත්‍ය වෙනුවට බෝධිය වෙනුවට ධර්ම චක්‍රය. ඔන්න ධර්ම චක්‍රයේ ආරම්භය. ඊට පස්සේ මේ ධර්ම චක්‍රය තමයි වඩාත් ව්‍යාප්ත වුණේ අශෝක රජුගේ අශෝක ස්තම්භ හරහා. අශෝක ස්තම්භ කියන එක දන්නවනේ. ඒ කියන්නේ ධර්ම කරුණු ජනතාව අතර ප්‍රකට කරන්න මේ අඩි 50ක් විතර උස ගල් කණු වල මේ ධර්ම කරුණු දක්වලා ඉන්දියාව පුරාම මේක හිටෙව්වා. ඒතර මේ ස්තම්භයේ උඩ තියෙනවා සිංහයේ ලක්ෂණයක්. ඒ සිංහයට යටින් තියෙනවා මේ ධර්ම චක්‍රය පැහැදිලිවම. ඒතර ධර්ම චක්‍රය ඒක ඒ කියන්නේ විශාල කතාවක්. ඒක මම හිතන්නේ ඒකට මම කාලෙ මිඩංගු කරන්න ඕනේ කියලා. මේ විදිහට ධර්ම චක්‍රය යටින් එන්න හොඳ නැහැ උඩින් එන්න ඕනේ කියලා නිර්මාණය කරා. ඒක ප්‍රායෝගික නැහැ කියලා යටින්ම දැම්මා. කාලයක වෑමෙන් ක්‍රිස්තු පූර්ව 232 දී අශෝක රජතුමාගේ වියෝවෙන් පස්සේ සෑහෙන කාලයක් යනකොට බෞද්ධ දර්ශන ඉන්දියාවෙන් අතුරුදහන් වෙනවද අතුරුදහන් කළාද කියන වෙනම ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් නෙවෙයි ඒකට හේතු තියෙනවා. අපි වෙනම කතා කරමු ඒක. අතුරුදහන් කළාට හෝ අතුරුදහන් වුණාට පස්සේ මේක අශෝක චක්‍රය බවට පත් වෙනවා. ඒ කියන්නේ ධර්ම චක්‍රය නෙමෙයි අශෝක චක්‍රය. ස්තම්භවල තියෙන නිසා තමයි මේක ප්‍රධාන වශයෙන් අශෝක චක්‍රය කියලා හැඳින්වුවේ. එතකොට මේ අශෝක ස්තම්භයේ මේ හිස සිංහයන් තිදෙන සහ ධර්ම චක්‍රයත් එක්ක මෙන්න මේ කොටස අදටත් ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනය හැටියට මේ සඳහන් වෙනවා. වුන් භාවිත කරනවා. එතකොට අශෝක චක්‍රයට වෙනම වුන් විග්‍රහ කරලා මේක ආදරය, කරුණාව, දයාව, සමානාත්මතාවය, මනුෂ්‍යත්වය ওই විදිහට විග්‍රහ කරලා මේ අර 24කින් යුක්ත ධර්ම චක්‍රය අශෝක චක්‍රය හැටියට පාවිච්චි කරනවා. අර 24 කියලා කිව්වේ මේ කේන්ද්‍රයේ සිට පරිධිය දක්වා වූ කොටස. මේ කොටස් 24ක් තියෙනවා මේ ධර්ම චක්‍රයේ. ඒතර මෙන්න මේක පාදක කරගෙන තමයි, ඒ කියන්නේ ධර්ම චක්‍රය පාදක කරගෙන තමයි අශෝක චක්‍රය නිර්මාණය වෙන්නේ. අශෝක රජතුමාගේ ඇවෑමෙන් මේක අශෝක චක්‍රය බවටපත් වෙලා මේක තමයි ඉන්දියාවේ මේ කොඩියට එන්නේ.
එතකොට ඒ ලාංඡනයම තමයි ඔය කෝලි 100ක් ගාලා හෙල්මට් එක ගලවලා සිපගන්නේ. මෙන්න මේ අශෝක චක්‍රය. එතකොට ඒක ඉන්දියාවේ සිම්බල් එකක් වෙලා. අශෝක චක්‍රය. ඒක වුණ පාවිච්චි කරන්නේ ඉන්දියාවේ සංකේතයක් හැටියට. ඒ කියන්නේ බෞද්ධ සංකේත අශෝක සංකේත වෙලා ඒක ඉන්දියාවේ සංකේත බවට පත් වෙන්නේ ඇයි? ඔවුන් දැන් හින්දුන් නිසා. හින්දු ආගමේ අය බෞද්ධ දේවල් පාවිච්චි කරා. බෞද්ධ අය හින්දු දේවල් පාවිච්චි කරා. හේතුව තමයි බුදුන් වහන්සේ බණ කියන්න පටන් ගන්නේ බෞද්ධයන්ට නෙවෙයිනේ හින්දුන්ට. ඒක වෙනම කතාවක්. ඒතර අද දක්වාම දැන් ඒක තියෙනවා. දැන් අපේ ලෝගෝට ආවොත් මෙන්න මේ ලෝගෝ එක නේද අපේ කියලා විපක්ෂය මතු කළා. ඇත්තටම මේ ලෝගෝ එක කොහෙන්ද එන්නේ? මේ ලෝගෝ එක එන්නේ ගොඩක් ඈතකින්. 1957 2500 බුද්ධ ජයන්තියට කාසියක් නිකුත් කරනවා. මෙන්න මේ කාසිය. එතකොට තියෙන්නේ මෙන්න මේ ලාංඡනය තමයි. මේ කාසිය මුද්‍රණය කරලා තියෙන්නේ. ඔව් ඒ විදිහට. ඊළඟට 2550 දී අපි පාවිච්චි කරනවා මේ ලාංඡනය. එදා තවත් ලාංඡනයක් මේ විදිහට පාවිච්චි කරනවා. නමුත් ඒක ස්ථාපිත නැහැ. 2600 සම්බුද්ධ ජයන්තියට තමයි අර ඇමතිවරයා දැක්වපු ලාංඡනය භාවිතා කරේ. ඒත් මොඩියුල් එකට එනකොට ඒ ලාංඡනය වෙනස් වුණයි කියන එක අපි කතා කරමු ඊළඟට. දැන් මේ පරණ ලෝගෝ එක ගැන අපි මේ කතා කරන්නේ. ඒතර මේ ලෝගෝ එක ගොඩක් සමාජගත වෙන්නේ අපේ රාජ්‍ය ලාංඡනයේ මුදුන තිබ්බේ ඒ ධර්ම චක්‍රය නිසා. හැබැයි රාජ්‍ය ලාංඡනය විග්‍රහ කරනකොට ඔය ලාංඡනය අපි විග්‍රහ කරන්නේ ධාර්මික බව කියන්නේ. බුද්ධ දර්ශනය සම්බන්ධව නෙවෙයි ධාර්මික බව. මොකේ ධාර්මික බවද? දැන් ඕනම රටක ප්‍රධාන දේ ජනතාවනේ. ජනතාව හරහානේ අනිත් සියල්ලම ගොඩනගෙන්නේ. ඒ කියන්නේ ජනතාව ධාර්මික විය යුතු බවට. ඔහු බුද්ධද, ඔහු ක්‍රිස්තුද, ඔහු ඉස්ලාම්ද, ඔහු හින්දුද කවුරුණත් ඔහු ධාර්මික විය යුතුයි බවට. ඒ ධාර්මික බව සංකේතවත් කරන තමයි ධර්ම චක්‍රය දැම්මේ. එතකොට තවත් තැනක අපේ ගුරුවරුන් උගන්වනවා ශ්‍රී ලංකාවේ බහුතරයක් අදහන්නේ බුද්ධ දර්ශනය බැවින් මේ ධර්ම චක්‍රය එහෙම නැත්නම් බුද්ධ ආගමේ සංකේතය උඩටම දාලා තියෙනවයි කියලා. ඒකේ වැරද්දකුත් නැහැ. එහෙම අභිමානයකුත් තිබුණා. දැන් එතකොට මේ අලුත් ධර්ම චක්‍රය හඳුන්වා දීම මත අර රාජ්‍ය ලාංඡනයේ මුදුනම තියෙන්නේ ධර්ම චක්‍රය නෙවෙයි කියන එක අපිට දැන් සැලකන්න වෙලා තියෙනවා. එතකොට අපේ රාජ්‍ය ලාංඡනය තුලින් ධර්ම චක්‍රය හැලුවාද කියන කතන්දරය අපි ඊළඟ වීඩියෝෙදී කතා කරමු. දැනට අපි කතා කරමු ඒක තවදුරටත් ධර්ම චක්‍රය නෙවෙයි. ඒක ධර්මයන්ගේ චක්‍රය. සියල්ලන්ගේම චක්‍රය. මොකද ඒක හඳුන්වන්නේ ධාර්මික බව නිසා. මෙතෙක් කලක් නැදින්නේ එහෙම තමයි. නමුත් අර බුද්ධ ආගමේ සංකේතයක් හැටියට ඒක පාවිච්චි කරා. මොකද ඒක ඊටාම ප්‍රචලිත වුණා. අපේ පුංචි ළමයෙකුට උනත් ටිෂු කොලයක් හතරට කපලා කැපුම් තුනකින් ওই ධර්ම ලාංඡනය එහෙම නැත්නම් ධර්ම චක්‍රය කපලා වෙසක් කූඩුවල අලවන්න පුළුවන්. අපි වෙසක් කූඩුවට, වෙසක් පත්‍රවලට, ඊළඟට තොරණට වෙසක් සැරසිරි වලට සියලුම තැනට ඊළඟ මුද්‍රිත මාධ්‍යයේ කාසි වලට හැම තැනටම යොදාගත්තේ මේ ලෝගෝව, මේ ලාංඡනය, මේ ධර්ම චක්‍රය. මේකේ අර්ථයකුත් තිබුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊට තව තැනක තිබුණා හතරකට බෙදලා චතුරාර්ය සත්‍ය, මැද නිවන හැටියට. එතකොට ඒක දැන් භාවිතයෙන් තොරයි. දැන් ඒක වෙසක් සැරසිල්ලක් පමණයි. හුදු බෞද්ධ සංකේතයක් පමණක් බවට පත් වුණා. ඒක ධර්ම චක්‍රයක් නෙවෙයි. එතකොට රාජ්‍ය ලාංඡනයේ තියෙන මුදුනේම තියෙන්නේ ධර්ම චක්‍රය නෙවෙයි. ඒක ධර්මයන්ගේ චක්‍රය. එහෙම තමයි දැන් හඳුන්වන්න වෙලා තියෙන්නේ. ඒතර බෞද්ධයන්ගේ මැසිවිල්ලට හේතු වෙයි දෝ කියන සැකයක් එනවා. ඊළඟට දැන් ධර්ම චක්‍රය ඉන්දියාවේ අශෝක චක්‍රනේ අපි මේ උපයෝග කරගෙන තියෙන්නේ. මෙන්න අශෝක චක්‍රය. රූපේ තියෙන්නේ. ඔන්න අශෝක චක්‍රය වෙනස් වෙලා අපි අර සම්බුද්ධ ජයන්තිය 2600ට යොදාගත්ත අර ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයෙන් අනුමත වෙච්ච ලෝගෝව මේ තියෙන්නේ. බලන්න ඒකට දැන් එකතු වෙලා තමයි මොඩියුල් වලට යන්නේ. මෙන්න අලුතෙන්ම ඒ පොතට දාපු ධර්ම චක්‍රය. තව උපාංග එකතු වෙලා තියෙනවා. එතකොට දැන් අපිට තියෙන ගැටලුව තියෙන්නේ ධර්ම චක්‍රය සම්බන්ධ වෙන්නේ නෙවෙයි. දරුවෙක් ඇහුවොත් එහෙම දැන් 2600 බුද්ධ ජයන්තියට මේ කාසිවල මුද්‍රණය කරලා තියෙන්නේ වෙනම එකක්. දැන් මේක තව උපාංග එකතු වෙලා, තව ලක්ෂණ එකතු වෙලා පොතට අවිල්ලා තියෙනවා.
මේක අර මණ්ඩලයෙන් අනුමත වෙච්ච ලෝගෝව නෙවෙයිද තව එකතු වීම කළාද? ඉතින් ඒක ගැන පොඩ්ඩක් දැනගන්න වෙනවා දරුවෝ ඇහුවොත් අපිට කියන්න. විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මෙහි වර්ණය යොදාගෙන තියෙන්නේ මොන වර්ණයද කියන එක. අද ඩිජිටල් ලෝකයක් තියෙන්නේ. වර්ණත් ගණිතමය ක්‍රමයට ඩිජිටල් ක්‍රමයට හඳුන්වන්න පුරුදු වෙලා තියෙනවා. එතන මේක වර්ණය මොකක්ද කියන එක සඳහන් කරන්න වෙනවා. ඊළඟට මේක පරිගණක මාධ්‍යෙන් අඳින්න පුළුවන්ද කියන එක අපි අත්දැක බැලුවා. අපි මේ වීඩියෝ වැඩසටහන අන්තිමට පෙන්නන්නම්. අපි පරිගණකයේ ඇඳපු අලුත් ලෝගෝව. එතකොට දැන් ලෝගෝ කීපයක් අපි පාවිච්චි කරන්නේ. ඒ වගේම 1989 775 මුද්‍රණයක් නිකුත් කරනවා. ඒකත් අර පරණ ධර්ම චක්‍රය. පරණ ධර්ම චක්‍රය කියන එක අදහස් කරේ අර රාජ්‍ය ලාංඡනයේ මුදුනේ තියෙන ධර්ම චක්‍රය. එතකොට දැන් රාජ්‍ය ලාංඡන නිර්මාණ කරේ එස්.එම්. සිරිවරත්න මහත්තයානේ. සිරිවරත්න මහත්තයා නිර්මාණ කරනකොට එතුමා පුරාවිද්‍යා චක්‍රවර්ති කියන ඉතාම ගෞරවනාමයෙන් පිදුම් ලද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සැලසුම් ශිල්පියා. එතුමා මේ අශෝක චක්‍රය හෝ ධර්ම චක්‍රය ගැන ඉන්දියාවේ ඒ ගැන නොදැන ඉන්න විදිහක් නැහැ. ඒතකොට මේ ධර්ම චක්‍රය නෙවෙයි උඩට දාලා තිබ්බේ ලංකාවේ භාවිතා වෙන ධර්ම චක්‍රයක්. එතකොට ඒක හඳුන්වලා තියෙන්නේ ධාර්මික බව කියන එක. ඔය වගේ ගැටලු නෙවෙයි හැඳින්වීම සම්බන්ධව මේකක් තියෙන්නේ. දැන් කොහොමත් ඒක බෞද්ධ නොවන බව පැහැදිලි. ඒක සියලු ධර්මයන්ගේ ධාර්මික බව සංකේතවත් කරන්න තමයි දැන් රාජ්‍ය ලාංඡනයේ මුද්‍රණය තියෙන්නේ. මොකද අපිට වෙනම ධර්ම චක්‍රයක් දැන් නිර්මාණය වෙලා තියෙන නිසා. ඊළඟ කාරණාව තමයි ඇයි මේක පොතට සීමා වෙන්නේ? ඇයි මේක රජයට උත්සාහ ගන්න උනේ? ඊටාම අමාරුවෙන් මේක තමයි නීතිගතයි කියලා පෙන්වන්න. ඇත්තට මේක මේ ආණ්ඩුවේ වැඩක් නෙවෙයි මේක. මේ ආණ්ඩුව කළේ ඇත්තට මේ ආණ්ඩුවට ලොකු ප්‍රශංසාවක් තිබුණා. මොකද යම් දෙයක් කරද්දී නීතිගතව තියනවද බලන්න එපාය. ඔන්න නීතිගතව හොයද්දී මෙන්න මේක තමයි අහු වෙන්නේ. ඒතර මේක තමයි සමාජගත කරේ. ආණ්ඩුව හරි. හැබැයි පොඩි අවුලකට තියෙන්නේ එදා ඒ පෙන්නපු ලෝගෝ නෙවෙයි අද පොතට ඇවිල්ලා තියෙන්නේ තවත් සංවර්ධනය වෙලා. ඒක එහෙමද? මේකද අර සම්පාදක මණ්ඩලෙන් අනුමත වෙච්ච ලෝගෝව කියන එක, ලාංඡනය කියන එක, ධර්ම චක්‍රයද කියන එක අපි පොඩ්ඩක් බලන්නට වෙනවා. ඒ වගේම මේක ජනතාව අතර ප්‍රචලිත කරන්න මොකද්ද ගන්න වැඩපිළිවෙල? අපි මේක දහම් පාසල් වලට කියන්න ඕනේ. දරුවෝ ලව්ව වෙසක් කූඩුවට කපලා අලවන්න ඕනේ. හැබැයි පරණ ලෝගෝ තරම් සුහුරු නෑ මේක හදන්න කපන්න භාවිතයේදී. අන්න ඒ ගැටලුව තියෙනවා. එතකොට අපි මේක සමාජගත කරන්න ජනතාවට ෆ්‍රෙන්ඩ්ලි එහෙම නැත්නම් මිත්‍රශීලී වෙන්න ඕනේ. එතකොට Google search කරද්දී මේ ලෝගෝ අපිට දකින්න නෑ. මොඩියුලේ එකට දාපු ලෝගෝ වෙනත් දකින්නම නෑ. ඊළඟට ධර්ම චක්‍රය කියලා අපි සර්ච් කරද්දී අර පරණ ධර්ම චක්‍රය තමයි අපිට දකින්න හම්බෙන්නේ. ඒ විතරක් නෙවෙයි බුද්ධ ශාසන අමාත්‍යාංශයේ නිල වෙබ් පිටුවට ගියාම මෙන්න මේක තමයි අපිට දකින්න ලැබෙන්නේ. මේ බලන්න. ධර්ම චක්‍රය තියෙනවා. අනිත් ආගම් වල ඒ සංකේත තියෙනවා. විශේෂයෙන්ම මුළු ලෝකෙම කිතුණු දහමට තියෙන්නේ මේක විතරයි. ඉස්ලාම් දහමට තියෙන්නේ මේ අඩසඳ සහ තාරකාව. ඊළඟ හින්දු ආගමට මේක. අපි බුදු දහමට විතරක් විවිධ දේවල් එකතු කරගෙන එකක්වත් නැති මට්ටමකට ඇවිල්ලා තියෙනවද කියන සැකයක් ඇති වෙනවා. බෞද්ධ කොඩියට මේ වගේ මුද්‍රණය කරන්න පුළුවන්. ඒ වගේම තවත් ආකාරයකට මුද්‍රණය කරලා මේක ව්‍යාප්ත කරන්න ඕනේ. මේක තමයි අපේ ධර්ම චක්‍රය කියලා. මේක තමයි නිල කටයුතු වලට භාවිත කරන්න ඕනේ. නැවත දැන් පරණ ධර්ම චක්‍රය ඒක වෙසක් එහෙම නැත්නම් බෞද්ධ සැරසිල්ලක් බවට දැන් ඉඳන්පත් වෙනවා. ඉතින් මේ වගේ ගැටලු අපි निराකරණය කරගෙන මේ ගමන යන්න ඕනේ. මොකද මොඩියුල කතන්දරය ඇතරම අපි පක්ෂග්‍රාහීව බලන්න හොඳ නැහැ. ඒක ඊටාම ඉදිරිගාමී පියවරක්. නමුත් මේ වගේ ගැටලු සුළු කොට තපන්න බෑ. මොකද රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය නෙවෙයි දැන්. ඒක වෙනම චක්‍රයක් වෙලා. අපි ඊළඟ වීඩියෝදී කතා කරමු අපි රාජ්‍ය ලාංඡනය සම්බන්ධව තව ගැටලු පැන නැගිච්චව අතීතේ දැන් निराකරණය වෙලා තියෙන්නේ. නමුත් ඒ සම්බන්ධවත් ගැටලු තිබුණා. ඒවා කාලීනව निराකරණය වුණාද නැද්ද කියන එක අපි ඊළඟ වීඩියෝෙන් බලමු. මෙන්න අපි පරිගණකයේ නිර්මාණ කර අලුත් වීඩියෝස් සමගම අපි ඊළඟ වීඩියෝකින් හමු වෙමු.